ඔන්න ඉතින් මගේ ජීවිතයෙන් තවත් දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. අද නම් ටිකක් වැස්ස. ඉතින් සාමාන්‍යයෙන් මම උදේට හැමදාම වගේ කරන දෙයක් තමයි උදේට වතුර එකක් එහෙම බීලා ඉවර වෙලා ඊට පස්සේ මම දෙහි කලවම් කරපු වතුර එකක් බොනවා. මේක ටිකක් රස්නෙට තමයි ගන්නෙ. මොකද මම දැන් ටිකක් මහත් වෙලා ඉන්නේ. කලින්ට වඩා ටිකක් මහතයි. ඉතින් ඒ නිසා මගේ බඩ අඩු කරගන්න ඕනි. ඒ දේවල් හින්දා තමයි මම මේක බොන්නේ. ඉතින් ඔයාලට පොරොන්දු වෙච්ච විදිහටම සතියක් ගානේ vlogs ගේන්න තමයි මගේ බලාපොරොත්තුව. මොකද හැමෝම ඉල්ලනවා නේ සතියක් ගානේවත් vlog එකක් අරගෙන එන්න කියලා. ඉතින් මම මේ ටිකේ මට නිදහස තියෙන හින්දා මම හැමදාම කියලා කියන්නේ කරන දේවල් ටික ෂූට් කරන්න පටන් ගත්තා. ඉතින් දහි එක බීලා පැයකට විතර පස්සේ මම ඔන්න ටී එකකුත් ගත්තා. ඒත් එක්කම පොඩි බනිස් කෑල්ලකුත් කෑවා. ඔන්න බලන්නකෝ ඉතින් මෙයා දෙන වදේ. මෙහෙම ඉතින් hina වෙලා හිටියට මෙයාට හරියට තරහ යනවා. මොනවා කරන්නද ඉතින් අපිත් ඉතින් යා පොඩ්ඩක් අවසනවා. ඊට පස්සේ 10ට 11ට විතර මම මේ පටන් ගත්ත මගේ LinkedIn එක බලන්න. මේක සාමාන්‍යයෙන් මම දවසට අනිවාර්යෙන්ම කරන දෙයක්. මොකද මේ දවස්වල මම jobs හොයනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් බල jobs වලට apply කරනවා. top shop එකෙන් බලනවා. ඒ විතරක් නෙමෙයි LinkedIn එකෙන් තමයි ගොඩක් වෙලාවට බලන්නේ. සාමාන්‍යයෙන් මම මගේ qualification වලට ගැලපෙන job වලට තමයි apply කරන්නේ. ඉතින් මට ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා නම් මම ඒවට යන්නේ නැහැ. ඉන්ටර්විව් කෝල් කරොත් ගොඩක් වෙලාවට මම ඒකටත් ගිහිල්ලා බලනවා. මට ගැලපෙන සැලරි එකක් මට දුන්න නැත්නම් මම ඒකට යන්නෙත් නැහැ. ඉතින් ටිකක් දවල් වෙලා හැම Cambridge University press book එක කරන්න පටන් ගත්තා. මේ ටිකේ මම පොඩ්ඩක් English හදා ගන්න ගමන් ඉන්නේ. ඊට පස්සේ ඉතින් අර උදේ තිබ්බ වැස්ස තිබුණේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඒවට ඇවිදින්න ගත්තා. ඉතින් එතකොට මම දැක්ක අපේ අම්මගේ පැල බබෙක් ඉන්නකො මම ඔයාලටත් පෙන්නන්න. ඉතින් මේක පොඩි පැලයක් වුණාට කරල් ගොඩක් හැදිලා තිබුණා. ඉතින් අපේ අම්මා ඔයලා තිබ්බ. ඇත්තට මේ වගේ දේවල් ඇස් දෙකෙන් දකිනකොට අපිම වගා කරපු දේවල් නේද කියලා හිතේටි හරිම සතුටක් එනවා නේද ළමයි. ඉතින් මම පැලේ බලලා ඒකේ තත්ත්වය අම්මටත් කියලා ඉවර වෙලා දවල් වෙන්න වෙලා හස්බන්ඩ් පොඩි කෑමක් හදන්න පටන් ගත්තා. අද සෙනසුරාදා දවසනේ. අද සෙනසුරාදා හස්බන්ඩ් ටිකක් කලින් ගෙදර එනවා. දැන් ඉතින් ඔන්න කෑම එකේම හදලා ඉවරයි. දැන් ඉතින් මේ විදියට භාජනයකට එහෙම දාලා ලස්සනට පිළියෙල කරලා කන්න තමයි තියෙන්නේ. ඉතින් TikTok එකේ ලස්සන වීඩියෝ එකක් කරලා දාන්න ඕන නිසා මම මේ විදිහට ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් අද රයිස් එකත් එක්ක කන්න චිකන් ඩෙවල් එකක් හැදුවා. මේ තියෙන්නේ හදපු එක. ඇත්තටම මේක මාරම රසයි. ඉතින් රයිස් එක හැම කාලේ ඉවර වෙලා හවස් වෙන්න වෙලා මේ හස්බන්ඩ් ගෙනලා තිබුණා මේ කොමඩු ගෙඩියක්. ඉතින් මට හිතුණා එකෙන් ජූස් එකක් හදන්න ඕනි කියලා. ඉතින් ඒ අතරතුරේ මම TikTok එකට දාන්නත් වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ වෙනකොට නම් ඔයාලා මගේ වීඩියෝ එක බලලත් ඇති. ඉතින් කපාගත්තු කොමඩු ටික මම දැන් බ්ලෙන්ඩර් කරන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රීමි විදිහට බ්ලෙන්ඩර් වෙලා තිබුණා. ඊට පස්සේ ඉතින් අර රොඩු වගේ දේවල් ටික මම පෙනේරකින් එහෙම පෙරුවා. පෙරලා හිම ඉවර වෙලා දෙහි චුට්ටකුත් දාලා හැමෝටම පිළිගන්නවා. අර උදේ ටිකක් වැස්සට දවල් වෙදි ටිකක් තදට පෑවුවා. ඒ නිසා ඉතින් හවස් වෙනකොට එහෙම ටිකක් රස්නේ වැඩිනේ. ඒ නිසා තමයි ඉතින් කොමඩු ජූස් එකක් හැදුවේ. ඇත්තටම ඉතින් මාරම රසයි. අද ඉතින් ඔන්න ඉරිදා දවසේ ඔන්න උදේ ඉඳන්ම වහිනවා. ඉතින් 10ට විතර වැස්ස ටිකක් පෑවුවා. ඉතින් හස්බන්ඩ්වත් එකතු කරගෙන ගෙදර පොඩි වැඩක් කරන්න තමයි මේ හදන්නේ. මම ඔයාලටත් පෙන්නන්නම්කෝ. මේකද?
ඉතින් හස්බන්ඩ්ගේ අත්උදව්වට ඉන්නේ මම අද. මම තමයි යාගේ ගෝලයා. එයා තමයි අද පෙදරේරුවා. මේසන් බාස් හොඳේ. ඉතින් මම යාගේ වැඩවලට අත්උදව් දෙන ගමන් ඔයාලට කියන්නම් මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අපේ ගෙදර බාත්රූම් එක අලුතෙන් තමයි හැදුවේ. ඉතින් මේකේ වැඩ ටික දැන් සේරම ඉවරයි මේ වෙනකොට. ඒ වුණාට තව අර පොටි හැම ඇද ගන්න තියෙනවා. ඉතින් ඒ වැඩ ටික කරගන්න හස්බන්ඩ්ව බාස් තාපව වෙන්න කියන්න ඕනේ නැහැ කියලා. එයා ඒක කරලා දෙන්නම් කියලා. ඉතින් මේ ටික තමයි මේ කරන්නේ. ඒ අතරතුරේ ඉතින් මුලින්ම පොටි ටික අදින්න කලින් අර කොන්ක්‍රීට් එහෙම පහතට වැටිච්ච ඒවා තියෙනවා සිමෙන්ති එහෙම. ඉතින් ඒ ටික පොඩ්ඩක් අයින් කරගන්න තමයි දැන් මුලින්ම හදන්නේ. ඉතින් අපේ හස්බන්ඩ් හැම දෙයක්ම පොඩ දාන්න හින්දා අපිට හරිම ලේසි. මොකද මේක බාස් කෙනෙක්ට කියලා කරගන්නවා නම් තවත් ලොකු ගාණක් යනවා. ඉතින් එයා හැම දෙයක්ම දාන්න හින්දා අපිට ලොකු දෙයක් වෙනවා. ඉතින් එයා පොඩි ටික කලවම් කරන අතරතුරේ වතුර හැම ගෙනල්ලා දීලා මං එයාට උදව් කළා. මේක හරියට පදමට කලවම් කරගන්න ඕනිනේ. ඊට පස්සේ වැඩේ පොඩ්ඩක් පැත්තකින් තියලා වැඩේ පටන් ගන්න කලින් අපි කාලා ඉන්න හිතුවා. අද උයලා තියෙන්නේ අම්මා පොල් සම්බල හදලා මඤ්ඤෝ කතම්බලා බත් උයලා තිබ්බා. ඉතින් ඊට පස්සේ ඒකත් කාලේ ඉවර වෙලා අපි ආපහු මේ වැඩේ පටන් ගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති අර කොන්ක්‍රීට් එහෙම වැක්කිරලා තියෙනවා. ඉතින් බාත්රූම් එකේ ස්ලැබ් එක දාද්දි ඉටිකොල දාලා නැති ප්‍රශ්නයක් තිබ්බා බාස්. ඊට පස්සේ ඉතින් මේ වැඩේ සිද්ධ වුණා. ඉතින් මෙතන වැඩ එක වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බාස් කෙනෙක්ට වැඩක් බාර දුන්නාට පස්සේ එයා කරයි කියලා හිතන්න හොඳ නැහැ. ඇත්තටම එයා කරන්නේ මොකද්ද කියලා අපි හොඳට අවධානයෙන් බලන්න ඕනේ. හිම බලපු නැති එකේ ප්‍රශ්නයක් තමයි මේ තිබුණේ. ඉතින් ඒකෙන් අපිට ලොකු ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඉතින් අත්උදව්කාරයා මේ විදිහට එයා කරන දේවල් ටික බලාගෙන හිටියා. ඉතින් පොඩ්ඩ මිස් වුණොත් එයා මොන හරි තුවාලයක් කරගන්නවා. ඒ නිසා ඉතින් ළඟටම වෙලා හිටියා. ඉතින් ඔන්න ඔය විදිහට පිටි දෙකක වැඩක් ඉවර කරා. ඊට පස්සේ ඉතින් ඊටු ටික අපි හෙට කරමු කියලා කල් දැම්මා. ඉතින් අද සඳුදා දවස සඳුදා උදේම ආපහු වැඩේ පටන් ගන්න තමයි කල්පනා කළේ. ඉතින් මේ වැඩේ ඉවරයක් කරේ නැති නිසා හස්බන්ඩ් උදේ 10ට විතර ආවා අපි ආපහු මේ වැඩේ කරමු කියලා. ඉතින් ඊයේ ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න බැරි වුණේ මෙන්න මේ හේතුව හින්දායි. මේ වගේ ඉතින් පොඩි ඩැමේජ් තියෙනවා බිත්ති වල. ඒව ටික හරියට හදාගන්න ගමන් තමයි දැන් ඉන්නේ. මොකද අර සමහර කොන්ක්‍රීට් කෑලි එහෙම මොකකින්වත් කඩලා අයින් කරන්න බෑ. ඉතින් ග්‍රයින්ඩර් කරන්න ඕනේ. ඉතින් වැඩේ ඉවර වෙද්දි මෙන්න මේ විදිහට තමයි තිබුණේ හැම තැනම දූවිල්ල. මට හිතා ගන්න බෑ මේ ටික කොහෙන් අස් කරලා ඉවර කරන්නද කියලා. පුළුවන් ටික අපි කවර් කරා. බැරි ටික තමයි මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ හස්බන්ඩ් ඉතින් ආපහු පොටි අදින්න පටන් ගත්තා. ඉතින් අපේ ගෙදර අපි හදාගන්න එක ගොඩක් වටිනවනේ. ඒක මාර මෙමරි එකක් නේ. ඉතින් මමත් ඉල්ලුවා එයාට මේ මටත් දෙන්න කරන්න කියලා. මේ යමඩ දුන්නේ නැහැ වැඩේ දෙක කරයි කියලා. දැන් වෙලාව හවස 6ට විතර ඇති. ඉතින් දැන් යන්නේ වැඩේ අන්තිම හරිය. මේ වෙනකොටත් අපි වැඩ කුමාරි මේ වැඩේ ඉවරයක් කරගන්න තමයි ඕනේ. හරි පුළුවන් ටික ඔක්කොම ඉවරයක් කරගත්තා. ඊට පස්සේ ඉතින් බාත්රූම් එක තිබ්බ බඩු ටික ඔක්කොම එළියට ඇදලා දාලා බාත්රූම් එක ක්ලීන් කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් මේ පේනවනේ පුදුම තරම් ඩස්ට් එක මේක අර බඩදිය යන්නත් ඊට පස්සේ බට බ්ලොක් වෙනවනේ. ඒ නිසා කොහොම හරි අර කාඩ්බෝඩ් එකට අරගෙන හරි මේක එළියට දාන්න තමයි හිතුවේ. මට හිතා ගන්න බෑ. ඉතින් මේ වැකුණු බිත්තිවල දූවිලි ඒ ටික ඔක්කොම අස් කරලා පිරිසිදු කරගන්න එපා. ඉතින් බාත්රූම් එකේ තව ඉස්සරහට වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් මම ඔයාලත් බෙදා ගන්න මම හරි ආසාවෙන් මේ දේවල් ෂෙයා කරගන්නේ. මේ වෙනකොට මගේ තත්ත්වය තමයි මේක. මටත් අම්මෝ ඒ වෙලාවේ අතරම ඩස්ට් එක වැදිලා මේ පේනවනේ. මගේ දූවිලි වැදිලා මාව ඉතින් ගන්න දෙයක් නැහැ. මම ගෝලයා වගේ හිටියට ආසට වරුසහේ නුඹ වැටුණා මගේ පාමුල හිතේ සිතතරු අනි සිතුවමේ නුඹ උන්නේ මට රවනා උනන් අතරේ නුඹ පෙනුනා කොනකින් වගේ.
මේ දවස්වල හරියට මදුරුවෝ ඉන්නවා ළමයි. ඉතින් මේ වෙනකොට මාව මදුරුවෝ උපරිම කාලා තියෙන්නේ. මට හිතා ගන්න බෑ. හැමතැනම රතු වෙලා. ඉතින් ඉස්සරහට අපේ ගෙදර ලොකු කන්ස්ට්‍රක්ෂන් එකකුත් යනවා. ඉතින් මට ආසයි මේ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන් හැමදේම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දවස් 3ක අපේ ගෙදර වැඩ ටික සිද්ධ වුණේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා ගොඩාක් ආස වෙයි කියලා. ආයෙම අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනින් මෙන්නම් ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ.